මොකද ළමයි හැමෝම හොඳින් ඉන්නවද? මම හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ගෙදර වැඩ ටික ඉවර කරලා යනවා සුපර් මාකට් එකට බඩු ටිකක් ගේන්න ගෙදරට. ඉතින් සමහරක් දවසට අපේ මැඩනුත් යනවා. එයා යන්නේ නැත්නම් මමත් යනවා. ඉතින් පයින්ම යනවා. එනකොට ඒවි අපේ ඩ්‍රයිවර් අයියා එක්කයි යන්න. මායි අපේ ගෙදර ළමයි තමයි දැන් මේ සුපර් මාකට් එකට ආවේ. මේක කස්සයා එකේ තියෙන ලොකු සුපර් මාකට් එකක්. මේකේ ගොඩාරියක් අවශ්‍ය කරන බඩු ඔක්කොම තියෙනවා. මේක තට්ටු 3කට තියෙනවා. මේ තියෙන්නේ යට තට්ටුව. මේකේ තියෙන්නේ ඔක්කොම සබන්, ෂැම්පූ, එතකොට පිංගන් කෝප්ප, මේ කියන්නේ ඔක්කොම අවශ්‍ය කරන බඩු මේකේ තියෙනවා. මේ තියෙන්නේ බලන්න කොච්චර ප්‍රමාණයක් ෂැම්පූ විතරක් තියෙනවද? කොටස් වලට වෙන් කරලා තියෙනවා. මේ පැත්තේ ඊට පස්සේ ක්‍රීම් ಜಾති, ෂැම්පූ ಜಾති හැම දෙයක්ම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඩිස්කවුන්ට් දෙන දවසුත් තියෙනවා. මම මේ ආවේ මට ක්‍රීම් එකක් ගන්න ඕන. මගේ ක්‍රීම් එක ඉවරලා. ඉතින් මං හොයන જાතියේ ක්‍රීම් එකක් මෙතන නෑ. ඒ වුණාට අද අලුත් ක්‍රීම් එකක් ගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒක ගාලා තමයි බලන්න ඕන හොඳද නරකද කියලා. මේ බලන්න වැක්ස්ලින්. ඒ තරමට තියෙනවා. වැස්ලින් ක්‍රීම්ද හැම දෙයක්ම තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලත් කස්සියා එකේ ඉන්නවනම් සමහරට මේ සුපර් මාකට් එකට ඇහිල්ලා නැත්නම් ඇවිල්ලා බලන්න. ඔයාලට අවශ්‍ය කරන බඩු ටික මේකෙන් ගන්න පුළුවන් වේවි සිටි එකට නොගිහින්. මේ තියෙන්නේ ඒ බඩු තමයි. දැන් අපි ගෙදරට බඩු ටිකකුත් ගන්නත් ඕනේ. ටිකක් කනබොන ටිකක් අරගෙන ඉවරලා මේ යට තට්ටුව ඔයාලට පේන විදිහ දැන් මං ආවේ කන බඩු ඔක්කොම අරගෙන ඉවර වෙලා ක්‍රීම් ගන්න, ටිෂු බොක්ස් ගන්න ඒවට තමයි මං ආවේ. ඔයාලට පේනෝනේ කොච්චර ලොකුයිද කියලා. ඒ වගේ මං ඉතින් වීඩියෝ එකකුත් ගත්තා. ඔයාලටත් බලා ගන්න පුළුවන්නේ මොනවද කස්සියා සුපර් මාකට් එකේ තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන හැම දෙයක්ම මෙහෙන් ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන රොටි ಜಾති, පාන්, එතකොට බන් මේ හැම දෙයක්ම මෙතනින් ගන්න පුළුවන්. ඒවත් වෙනම තියලා තියෙනවා. මේ තියෙන්නේ රොටි. ඊළඟට මේ තියෙන්නේ මම එළවලු ගත්තා, කැරට් ගත්තා, රතු තම්පලා ගත්තා, එතකොට බණ්ඩක්ක ගත්තා. ගොඩාරියක් එළවලු ಜಾතිත් ගත්තා මම. පිඟම් මදින්න මේකත් ගත්තා. ඊළඟට වලන් මදින්න එකකුත් ගත්තා. ගොඩාරියක් එළවලු ಜಾති තමයි ගත්තේ. බෝංචි ගත්තා. සලාද කොළ ගත්තා. හැම දෙයක්ම ගත්තා. කොහොම හරි මම ආවොත් මේ මැඩම් ආවටත් වඩා සමහර දවසට දඩේ වදිනවා යාට. ඉතින් ඒයත් ඒ වුණාට මට ගොඩාරියක් කන බොන දේවල් ගෙනත් දෙනවා. මේ තියෙන්නේ පිංගම් කෝප්ප ඔක්කොම ಜಾති තියෙනවා. මේ වීදුරු හැම දෙයක්ම ඔයාලට මෙතනට ආවොත් ගන්න පුළුවන්. ගණන් නම් මං බැලුවේ නෑ. මොකද මං ගන්න නෑ. මං ඔයාලට වීඩියෝ කරා විතරයි. සමහරට කස්සියා එකේ ඉන්න ගොඩක් අය මේ සුපර් මාකට් එකට ඇහිලා නැද්ද දන්නේ නෑනේ. අයන් බෝඩ් තියෙනවා. මේ තියෙන ග්ලාස් තියෙනවා. හැම දෙයක්ම තියෙනවා. ඔය බලන්නකෝ. උණු වතුර බෝතල් ලස්සන ඒවා තියෙනවා. ඊළඟට බෙඩ්ෂීට් තියෙනවා. හැබැයි බෙඩ්ෂීට් නම් මම දැක්ක ඩිනර් 8ට 13ට ඒ වගේ ගණන් වලට තියෙනවා. රෙදි රැක් හිටන් තියෙනවා. නැති දෙයක් නෑ. හැම දෙයක්ම තියෙනවා. එහෙනම් ගිහිල්ලා එන්නම් හැමෝම පරිස්සමින් සතුටින් හොඳින් ඉන්න.